මම පැය 24ක් යනකම් මුකුත් කෑවේ නැහැ. ෆාස්ටිං කියන්නේ කෑම නොකා ඉන්න එකටම නෙමෙයි. ඒකේ බෙනිෆිට්ස් තියෙනවා. ෆාස්ටිං ඉන්නකොට අපේ ඇඟේ එනර්ජි සෝසස් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි දහනය කරන්නේ ග්ලූකෝස් අපේ ශක්තිය විදියට. ඒ වුණාට පැය 12ක් 16ක් ෆාස්ටිං ඉන්නකොට අපේ ඇඟේ ස්ටෝර් වෙලා තියෙන ෆැට් එක බර්න් කරන්න පටන් ගන්නවා. අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් ලෙවල්ස් ඩ්‍රොප් වෙලා. මෙහෙම ඉන්සියුලින් කියන ස්ටෝරේජ් හෝමෝන් එක ඩ්‍රොප් වෙන එක වාසි අපේ ෆැට් බර්නින් ප්‍රොසෙස් එකට එද්දි. ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි වෙලා ෆැට් බර්නින් ප්‍රොසෙස් එක ඉක්මන් වෙනවා වගේම මෙන්න මේ සෙල්ස් රිපෙයාර් වෙන එකයි ඔටෝපජි එක හුඟක් තැන්වල පෙන්නනවා. ඔටෝපජි වලදී අපේ ඇඟේ තියෙන ඩැමේජ් සෙල්ස් සෙල්ෆ් ක්ලීන් කරගන්න පටන් ගන්නවා. සමහර එක්ස්පර්ට්ලට අනුව මේක අපේ ඒජින් ප්‍රොසෙස් එක අඩු කරගන්නත් උදව් වෙනවයි කියලා මතයක් තියෙනවා. ෆාස්ටිං කරන එක මෙතඩ් තියෙනවා. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං හුඟක් ෆේමස්ම මෙතඩ් එක. ඒකෙත් 16-8 ක්‍රමය පැය 16ක් නිරාහාරව ඉන්නවා. පැය 8ක් අපේ මීල්ස් අරගන්නවා. ඊළඟට OMAD 1 meal for day දවසට එක වේලයි කන්නේ. එතකොට 24 hour fasting මම මේ කරන්න යන විදිය fasting ඊළඟට alternate day fasting කියන්නේ එක දවසක් fasting කරනවා අනිත් දවසේ meals ගන්නවා. එක විදිය fasting method තියෙනවා. එතකොට මම මේ 24 hour fasting එකේදී වතුර විතරයි ගන්නෙ. ඒ වගේම මම intense workout කරන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක කොයි විදිහේ experience එකක් වෙයිද කියලා. මේ තියෙන්නේ මාර්තු 18 වෙනිදා රෑ මම ගත්ත අන්තිම කෑම එක. මේ තියෙන්නේ ෆාස්ටිං එක පටන් ගත්ත දවසේ මගේ ඇඟ තිබ්බ විදිය. අපි බලමු මොකක් හරි වෙනසක් වෙයිද කියලා. දැන් මම ඉන්නේ මගේ ෆාස්ටිං සයිකල් එක ඇතුලේ. අද රෑ 12 වෙනකම් මට මොකුත් කන්න බෑ. අද කලින් ගිහින් ජිම් එකේ පොඩි වැඩක් තියෙනවා ඒක කරන්න ඕනේ. මෙන්න මේක ඇතුලේ තියෙන අයිටම් එක යූස් කරලා කරන්න තියෙන්නේ. ඉතින් අපි ලෑස්ති වෙලා යමු. දැන් වෙලාව 9:00. ඉතින් එදා යන දවසේ අම්මට කියලා මේ ස්නේක් ප්ලාන්ට් එකක් මම ඉල්ලගත්තා ජිම් එකෙන් ගිහින් තියන්න. මම ආවා ජිම් එකට. දැන් තියෙන්නේ මේ අම්මා දීපු මල් පැලේ මේ මල් පෝච්චියට දාලා ඇසෙම්බල් කරලා ලස්සන්ට තියන්න. මේ තියෙන්නේ මම අර කලින් කිව්ව අයිටම් එක. මේ තියෙන්නේ RGB light set එකක්. මගේ අයිඩියා එක තමයි මේ උඩින් මේ RGB line එක අදින එක. එතකොට workout කරනකොට වෙනම look එකක් කියලා මට හිතෙනවා. දැන් මම හිතුවේ මේ කළු පාට bars දිගේ යන විදිහට මේ RGB light එක set කරන්න. අපි set කරලා බලමු. ඔයගේ තියෙදි ඒක සෙට් කරන්න කලින් මෙන්න මේ බාර්ස් වටේ තියෙන මකුළු දැල් ටික අපි සුද්ධ කරලෙමු. මකුළු කසනේ පාවිච්චි කරලා. ආයෙත් අපි RGB line එක දැන් ඇදගෙන යන ගමන් තියෙන්නේ. අම්මෝ එතෙන්ට ගන්න. අර අතන පවර් එක දෙන්න තැන ඉඳන් මෙතෙන්ට ගන්න මන් දීපු ගේමක්. කවුඩින්ගෙන් පොන්දක් කඩාගෙන. දැන් නම් ටිකක් දුරට මට low energy ගතියක් දැනෙනවා. මේ උදේ ලීලා වැඩ කරපු නිසා මීටර් 15ක RGB ස්ට්‍රයිප් එකක් ඇද්දා. තව එකක් තියෙනවා. ඒක වෙන කොහෙද හරි සෙට් කරන්න ඕන. දැන් මේක හරියටම වැඩ කරනවද කියලා බලන්න. මේ රිමෝට් එකට බැටරියක් හොයාගන්න පොඩ්ඩක් එළියට යන්න. අපේ RGB ලයිට් ටික මේ විදිහට වැඩ කරනවා දැන්. නම් ටිකක් දුරට උගා ටයර්ඩ් වගේ දැන් කට්ටිය මගේ මේක ලොම් පෝච් කරලා. Right, come on. Right, up. දවල් වරුවේ පොඩි ඇඟට පන්න නැති ගතියක් තිබ්බා බත් දැන් මට පොඩ්ඩක් එනර්ජටික් ගතියක් දැනෙනවා. ඒ වගේම මේක ලයිට් ෆීලිං එකක් දැනෙනවා. ඩ්‍රැගන් ෆ්ලැග් එක කරා කලින්ට වඩා හරි ලේසි ඒක හෝල් කරන්න. කලින්ට වඩා ඕල් ටයිම් එක වැඩි. කලින් මට ෆුල් ඩ්‍රැගන් ෆ්ලැග් එක අමාරු වෙලා තිබුණේ මේ එකේ බරස් එක. එන ලයිට් ෆීලිං එකක් දැනෙනවා.
මන් රෑ වෙලා පොඩි කාඩියෝ වර්කවුට් එකකුත් කළා. අපේ මිනුර පුෂප් ගහනවා, චන්ද්‍රදිත් අයියා ඇවිදිනවා, රොෂාන් අයියා මෙන්ටරි ප්‍රෙස් ගහනවා, බාති අයියා ගල් ගැන හිතනවා. ඉතින් මාර සීන් එකක් වුණා. ජිම් එක ඇතුළට බඹරු සෙට් එකක් ඇවිල්ලා ලයිට් ටික වටේට කැරගෙන. උන් එකෙක් හරි ඇවිල්ලා අපිට විද්දොත් එහෙම බෙහෙත් කරන්න වෙනවා දාගෙන. ජිම් එක පිටිපස්සේ තියෙන මෙන්න මේ සෙලින්කෝ ලයිෆ් එකේ බඹර වදයක් බැඳලා එතන ඉඳන් තමයි මේ බඹරු ටික එන්නේ නැත්තේ. ඉතින් මේ බඹර විසේ බලබලා ඉඳිද්දි දවසත් ගෙවිලා ගිහින් මගේ ෆාස්ටිං එක ඉවර වෙන්න කිට්ටුයි. මං ගෙදර ඇවිත් පැය 24කට පස්සේ කන පළවෙනි කෑම එක මාරම සැටිස්ෆයින් විදියට දැනෙනවා කන හැම කටම. ෆාස්ටිං එකෙන් පස්සේ මගේ බර ග්‍රෑම් 650ක් අඩු වෙලා තියෙනවා. එතනින් වැඩි කොටසක් මගේ වතුර බරයි ග්ලයිකෝජන් බරයි වෙන්න ඕනි. ස්ලයිට්ලි ෆැට් ලොස් එකකුත් වෙලා තියෙන්න පුළුවන්. මට වැඩිපුරම මගේ ගට් එක හුඟක් රිලැක්ස් වෙලා වගේ දැනෙනවා. මට විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තමයි මට ෆාස්ටිං පීරියඩ් එකේදී කඩ කෑම, පැණි රස, ප්‍රොසෙස් ෆුඩ් මුකුත් කන්න ක්‍රේවින් එකක් ආවේ නැහැ. මට ඕනි වුණා නම් ඇත්තටම ඕනි උනේ නියුට්‍රියන් බේස් අපේ මේ ගෙදර හදන කෑම. ප්‍රෝටීන් ටිකක්, ෆැට්ස් ටිකක් තමයි මගේ ඇඟේ ඉල්ලුවේ. මට ඒක දැනුණා. ඇත්තටම බඩගින්න කියන මේ අවශ්‍යතාවය දැනෙන්නේ ඇත්තට මෙහෙම ෆාස්ටිං එකක ඉන්නකොට තමයි. මොකද මෙහෙම ෆාස්ටිං ඉන්නකොට අපේ සර්වයිවල් සිස්ටම් එක ට්‍රිගර් වෙලා අපේ බේසික් ෆුඩ් රික්වයර්මන්ට් එක තමයි මතුවෙන්නේ. මොකද මාස්ලෝගේ හයිරාකි ඔෆ් නීඩ්ස් වලට අනුව කෑම කියන්නේ අපේ බේසික්ම නීඩ් එක. මෙන්න මේ නීඩ් එකයි වෝන්ට් එකයි මොකක්ද කියලා තේරුම් ගන්න අපිට කෑම වලට අප්‍රෝච් කරන්න පුළුවන් නම් ඇත්තටම type 2 diabetes, cardiac problem, cancer වගේ බෝ නොවන රෝග ගොඩක් අපිට පාලනය කරගන්න පුළුවන්. මේ වගේ ලෙඩ රෝග හැදෙන්න මේ වැරදි ආහාර රටාව දරුණුවටම බලපාලා තියෙනවා. ඉතින් අපි අපේ අවශ්‍යතාවය වෙනුවෙන් කෑම අරගන්න පුරුදු වෙමු. නියුට්‍රිෂන් වැලියු එක වැඩි, less processed කෑම බීම. ඉතින් හැමෝටම නිරෝගී වාසනාවන්ත ලයිෆ් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ඉන්ෆෝමේටිව් එන්ටර්ටේනින් වීඩියෝ ගේන්න උදව්වක් විදියට පහළ තියෙන subscribe button එක ඔබන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් thank you for watching. See you on the next video. Love you. Goodbye.